channel. ඔයා මගෙත් එක්ක එකතුනේ අද නම් මම පියු. ඔයගොල්ලෝ හැමෝම මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලන්නේ මාව subscribe නොකර නම් වීඩියෝ බලන්න කලින් subscribe කරලාම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම උදේම නූඩල්ස් ටිකකුත් කාලා මේ ලෑස්ති වෙන්නේ ගේ අස් කරගන්න. ඒ කියන්නේ වෙනදට වැඩිය ගොඩක් හොඳට ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න. ඒ කියන්නේ අද 2025 දෙසැම්බර් 31 වෙනිදා තමයි මම මේ විදිහට මේ දවස පටන් අරගෙන තියෙන්නේ. මම දවස් 3-4ක් වගේ ගොඩාක් අසනීපෙන් තමයි හිටියේ. උණ හැදිලා ඉතින් බෙහෙත් අරගෙන දැන් සනීප වෙලා ඉන්නේ. ඒකත් හරියටම 31 වෙනිදා වෙනකොට තමයි මම සනීප වුණේ. ඉතින් ඊට කලින් දවසේ මම බෙහෙත් බීලා නිදා ගන්න කලින් මගේ විශ්ව මාතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි විශ්ව මාතාවගෙන් ඉල්ලුවේ මම මට හෙට දවසේ, ඒ කියන්නේ 31 වෙනිදා මාව අනිවාර්යෙන්ම සනීප කරලා දෙන්න. මොකද මට වැඩ ගොඩාක් කරන්න තියෙන අන්තිම දවස තමයි හෙට කියලා. ඉතින් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න මට ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දුන්නා. ඉතින් මම හරියට මේ දවසේ සනීප වුණා. ඉතින් දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ අපේ ගෙදර මම මකුළු දැල් කැඩුවා. ඉතින් බිම හොඳටම හැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් වෙනදට නම් මට මේ දේවල් වලට උදව්වට අම්මා ඉන්නවා. ඉතින් මේ සැරේ අම්මා නැහැ. ඉතින් කිරි අම්මට මේ දේවල් වලට උදව් වෙන්නත් බෑ. ඒ නිසා මට තනියම තමයි මේ දේවල් කරන්න උනේ. මම ගෙදර මුළු ඔක්කොම මකුළු දැල් කඩලා, එතකොට ජනෙල් දොර රෙදි සෝදලා, බෙඩ්ෂීට් ඒ දේවල් අයින් කළා, ඒ දේවල් සෝදලා හැම දෙයක්ම කරා. දැන් ඉතින් මේ කරන්නේ පුටු එකින් එක මේ ස්ප්‍රේ කරලා වතුර හොඳින් පිහදාලා ඒ දේවලුත් අරන් තියාගන්නවා. ඒ වගේම මේ තියෙන හැම දෙයක්ම හොඳට පිරිසිදු කරගත්තා. ඉතින් මොකද මම ඇත්තටම ගොඩාක් ආදරෙන් බලාගෙන ඉන්නවා. හරිම ආදරෙන් 2026 අවුරුද්ද බාර ගන්න. ඉතින් මම ඇත්තටම මේ දේවල් වලට ගොඩාරියක් කැමතියි. ඉතින් ඒ නිසාම මම මේ සනීපුණු එක දවසට හැම දෙයක්ම කරා. ගේ අස් කරලා හැම දෙයක්ම පිළිවෙලකට තියලා හැම දෙයක්ම අයින් කරලා තිබුණු දේවල් සෝදලා ඒ වගේම ගෙදර බිමත් සෝදලා ඔක්කොම කරගත්තා. දැන් මේ තමයි 2026 ජනවාරි 1 වෙනිදා මම අවුරුද්ද පිළිගත්ත විදිහ. ඉතින් මුලින්ම කළේ කිරි මුට්ටියක් උතරලා බුදු පහන තියලා ඒ ලස්සන දවස හරිම ආදරෙන් බාරගත්තු එක. ඉතින් වෙනදා වගේ නෙමෙයි, මම තනියෙන් තමයි මේ හැම දෙයක්ම කරේ. ඔන්න ඉතින් දුම ගහනවා. අපි හදන්නේ අපේ කිරි අම්මට අද නාන්න වතුර එකක් කුණු කරගන්න. යත් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල. මාත් ඉතින් අසනීපලා දැන් ටිකක් සුව වෙලා ඉන්නේ. මේ තියෙන්නේ අපේ කිරාගේ වතුර මුට්ටිය. අපි ඉතින් ගිනි මේ තියෙන්නේ අපි අලුතින් මේ දාගත්තු ඇට මොනවද මේවා? මේ බටු, මේ තක්කාලි. ඒවා අපි අලුතෙන් තාන් දාලා තියෙන්නේ. ලොකු වෙනකන් ඉඳලා හදන්න. ඒ සබීර මේ ආසාවක් ඇතිලා පරිප්පු පැල කරන්න. මේ පරිප්පුවටත් එයා පැල කරලා තියෙන්නේ. පැලත් ඇවිල්ලා තියෙන. ඉතින් කොහොම වෙයිද දන්නේ. ඉතින් අපි පුංචියට පටන් ගත්තා අපේ පුංචි වගාව. ඒ වුණාට අනේ මේ ඒක හරියට මේ තියන්නේ සත්තු කනවා පැල. මේ දවස්වල මාරම හුලඟක් තියෙනවා. ඊළඟට තියෙනවා බඩිරුංගු. ඒවා තියෙන එහා පැත්තේ නෙහෙ යන්න බෑ. දැන් පොඩ්ඩක් කම්මැලි. මේ තියෙන එතකොට අපි හදපු. අපි කියන්නේ මාමයි අම්මයි හදපු අපේ මඤ්ඤොක්කා ගාව. මේවා දැන් ටික ටික අලුතින් පැලවේගෙන ඉන්නේ.
මේවා මේ අපේ වගා කරන්න බෑ නේද අනේ මොකද අර මේ ඉන්නර සත්තු වල් ඌරු වෙනවා. තව හාරන්නේ කවුද? ඌරුමිය. මොනෝරු? අර ඉත්තව ඉන්නව නේද? ඔය ඉන්න. අපි වගා කරන්න ආසු වුණාට අපේ කරන්න බෑ. අපේ මේ පැත්තිවල ඔක්කොගම මේ ලොකෝට තියෙන අර කැලෑව. නේද අනේ වතු ගොඩ තියෙනවා. ඒක වතු වල ලොකු කලාවක්. මේවා කොච්චර තෙල් ගහලා නේදකට ඒ හරියන්නේ නැහැ අර. ඒ හරිය කට්ටිය පදිංචි නෑනේ ලොකෝට වතු තමයි තියෙන්නේ. ඉතින් අපේ ගිය හරිය අපි හදාගත්තා. ඒත් ඉතින් මේ හදුන හැමතිස්සෙම කියන්න බෑ නේද මේ හැම කරෙන්නම ඌරු මේ කියන්නේ මම හදපු ඇම්බ්‍රෙලා කලේ හරිද ළමයි මේක හදලා දැන් ගොඩක් කාලෙ මේක අර බට් එකක් ගොඩක් ලොකු වෙන්නේ මේ මේක ගෙඩි හදනකොට ගොඩ දැනුත් මේ චූටි ගෙඩි හදලා යන තේනවද ඒක කලින් මල්ලලට මේ අර වැස්ස වැඩි හින්දා වැටුණා අර ඇම්බ්‍රෙලා අර අස්සෙත් තියෙනවා මේ ගහනේ හරියටම තේන්නේ අර මානුෂ ගස් දැන් අපි එළ බලන්න මේ දවස්වල එළ වතුර වෙනවා මම ඉතින් මේ ටික දවසකින් තමයි එළියට ආවේ යන්නේ මේ මම ඉතින් අම්මාගෙන් අපේ කිරියම්මට තුන දුන්නේ ඒ නිසා තමයි ඒක වතුර මේ කාලෙදි කිසි ටිකක් නෑ අනේ බලන්නකෝ තියෙන්නේ වැව නේද? වැවට ගැල්ලන්න බෑ නේද? ඇලේ වතුරනේ. මොනවත් එන්නේ කියන්න බැරි වුණානේ. ඉතින් මේ ලැබුවා ඕ 2026 වසර ඕගොල්ලෝ හැමෝටම ඕගොල්ලන්ගේ හැම බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මේ යන්නේ මම අපේ වත්තේ තියෙනවා අයිනක පතක්. ඉතින් ඒක බලන්න තමයි දැන් මේ යන්නේ. ඩයකාර ටික ලොකු වෙලා ගිහිල්ලා ඒකෙම වතුර ගන්නෙ නැහැ. ඉතින් දවසක උවමනා වෙයි කියලා ඒක ඉතින් වහන්නේ නැතුව තියලා තියෙනවා. නේ. කොහොමද? මාළු එකපාරම ආවර මං එන මේ උඩට කොහෙද බුබුලු දාලා ඉතින් නැතුව ගියා. ලූල්ලු ඉන්නවා ලූල්ලු එකයි බුබුලු වෙන්නේ. කොහොමද පාරම කිඹුලෙක් ආවුත් වත්ත වටේ ඇවිදලා දැන් ඉතින් අපි ගෙදර ආවා. කඩාගත්ත කුරුම්බාවක් තියෙනවා බොන්න තමයි හදන්නේ. රූබි දෙපැත්තට වෙලා දෙන්න බොන විදිය බලන් ඉන්නවා රූබි. තාම චුට්ටක් එමුනේ. බෑ. කාගේ ළඟටද යන්නේ කියලා. රූබිට ඔයාට අපි දීලා තියෙන ඔයා බොන්නේ නැහනේ. ඉතින් දැන් මට චූටි බඩගින්නක් ආවා. ඒ හින්දා මම හදාගත්තා. අර කුරුම්බ වතුර බීපු කී කුරුම්බ අරගෙන ඒකට සම පොෂ චුට්ටක් දාලා ඒක හදාගත්තා. තේකකුත් එක්ක දැන් ඉතින් ඒක කාලා බොන්න තමයි හදන්නේ. අපේ රූපි බුරනවා හොගලා මොකෙක් හරි සතෙක් ඇවිල්ලා. හරියන අදට මං ගිහින් එන්නම්. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඒ වගේම ඕගොල්ලෝ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ආයිමත් මං එනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.